ඇත්තටම කියනවා නම් දුබයි රාජ්‍යය ගැන ඇත්තටම අපිට ලොකුම සහනයක් තියෙන රටක් ඇත්තටම අපි ගැනත් හිතනවා. ඒ වගේ ලංකාවත් එක්ක අද එන්න හම්බුනේ මේ තියෙන වාතාවරණ දැන් ගුවන් ගමන ඔයගොල්ලන්ට කල් ගියාද එන්න? නෑ මට තුන්වෙනි දිනම තමයි තිබුණේ. තුන්වෙනි දින මට ටිකට් එක හම්බුණා. අපේ තානාපති කාර්යාලයෙන් සහාය ලැබෙනවද? ඔව් ඒ වගේම ඒ පැත්තෙන් අපිට හැමදේම ලැබෙනවා. ඒ පැත්තෙන් ඒ කියන්නේ යාලා නම්බර් දීලා අපිව කොන්ටැක්ට් කරගෙන අපිට හැම පැත්තෙම හැමදේම ලැබුණා අපිට. අපේ කාටවත් කරදරයක් එහෙම වෙලා නෑ එහෙම දෙයියන් පිටින් එන්නේ නෑ. එහෙම ලොකු බයක් වෙන දෙයක් නෑ. මොකද ජනතාව කියන්නේ ඒ රටේ ආමි එකෙන් ඇත්තම කියනවා නම් ජනතාවට ලොකු සහනයක් තියෙන පැත්තෙන්. ඒ කියන්නේ හැමදේ ආරක්ෂාවක් මේ පැත්තෙම තියෙනවා. ඒකින්ද කිසිම දෙයකට බය වෙන්න එපා කියලා තමයි කියන්නේ. Thank you. දුබයි කිසිම අවුලක් නෑ හොඳට තියෙනවා. ඔව් අපේ කට්ටිය කරදරයක් නැහැ ලංකාවට. කිසිම කරදරයක් නෑ. නිවුස් වල යන්නේ ගොඩක් බොරු. අපි දැන් බලන්න ආවනේ හරිම හොඳට ආවනේ. මේ ආරක්ෂාව ගැන මේ කිසි විදිහක් බය වෙන්න ඕනේ නෑ. ඇත්තටම හොඳයි. මම ආයෙත් යන්න ආවේ. ආයෙත් යනවා අපි දෙන්නම ආය යනවා. එහෙම කිසිම කරදරයක් නෑ. ඩුබායි වල බොරු කතා පතුරවන්නේ මේ කට්ටිය. කිසිම දෙයක් නෑ. කට්ටිය හොඳින් ඉන්න ඔක්කොම. අපේ කට්ටියට කිසිම ප්‍රශ්නයක් ප්‍රශ්නයක් නෑ. බය වෙන්න දෙයක් නෑ. ඔක්කොම රට ඉන්නවා. ඔක්කොම ඉන්නවා.